මේක සාලේ මේකෙන් අපි එනකොට මෙතන අඩි 15ක කාපොච් එක තියෙනවා. අඩි 15ක ඒ වගේම තමයි එතනින් මේ පැත්තේ තවත් කාපොච් එකක් තියෙනවා. ඒ ඔක්කොට වෙනම සෙපරේට් රෝලර් ඩෝස් යනවා. මෙතන ස්ටොක් ටැංක් එකක් යනවා. ඒ කියන්නේ මාස 3ක් මේ පාරේ ලයින් එක කැපුවත් ඇතුලේ අඩි 10ක් දිගට අඩි 7ක් 8ක් උසට ලොකු ටැංකියක් තියෙනවා ඉස්සරහා. ඒ ඔක්කොම මේ උඩට වතුර ටැංකි 3ක් තියෙනවා. එහෙට තමයි වතුර ඔක්කොම අදින්නේ. ඊට පස්සේ මම පෙන්නන්නම් ඉස්සරහෙන් මෙතන සිකියුරිටි රූම් එකකට ගන්න පුළුවන්. මේක ඊට පස්සේ ඒ පැත්තෙන්ම මේකෙන් දැන් මේ අපි ඉන්නේ ගේ ඉස්සරහා. මේ අපි ගේ ඉස්සරහින් ඉන්නේ. මේ රෝලර් ඩෝස් තමයි ඔය ඔක්කොම රෝලර් ඩෝස් දෙකක් මේ තියෙන්නේ. ඊට පස්සේ බිල්ඩින් එක තමයි මේ උඩට තියෙන්නේ. මේ බිල්ඩින් එක උගාක් උසට තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙනුත් තීරුවක් එළියට යන්න තියෙනවා දිගටම. ඒ කියන්නේ ගේ වටේම එක විදිහට යන්න පුළුවන්. ඔය ඒ පැත්තේ දිගටම යන්න පුළුවන් එහා පැත්තට. ඊට පස්සේ පාරත් අඩි 20 පාරක් තියෙන්නේ. ඊට පස්සේ මෙතන අතර ගේට් එක ගැලවිලා තියෙන එකක් දැන් අල්ලනවා මම ගේට් එක පෙන්නන්නම්. මෙතන අපිට සිකියුරිටි රූම් එකකට මෙතන ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. මේක ඊට පස්සේ මේ පැත්තෙන් තියෙන්නේ මේ ගේට් එක මේ මෙතන මම පෙන්නපු කෑල්ලේ. ඊට පස්සේ මෙතනත් රෝලර් ඩෝ එකක් තියෙනවා. ඒ පැත්ත අනිත් ආවරණේ. මේ මෙතනත් රෝලර් ඩෝ එකක් තියෙනවා. ඒ කියන්නේ මේ කාපොච් දෙකටම රෝලර් ඩෝස් දෙකක් යනවා. ඊට පස්සේ මෙතනින් තව රෝලර් ඩෝ එකක් යනවා. ඒකේ මේ පැසේජ් එක මේ කෑල්ල තමයි මේ දිගටම තියෙන්නේ. මේ විදියට මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් තමයි අර උඩම තට්ටුවට තුන්වෙනි තට්ටුවට පඩිපෙළ දාලා තියෙනවා. හරි. මම ගේ ඇතුළට යන්න කලින් ඒකත් පෙන්නන්න තුන්වෙනි තට්ටුවට. ඊට පස්සේ මෙතනින් තියෙනවා සර්වන්ට් රූම් එක. මේ පැත්තේ පඩිපෙළෙන් සර්වන්ට් රූම් එක. හරි. ඒ සර්වන්ට් රූම් එකට ඒක අර ලොක් කරලා තියෙන අර අපේ එක්කෙනෙකුට රෙන්ට් එකට දීලා තිනවා. දන්න මල්ලි කෙනෙකුට. ඊට පස්සේ මෙතනින් දෙවෙනි තට්ටුවට යන්න පුළුවන්. දෙවෙනි තට්ටුවේ ඇක්සස් මෙතනින් තියෙනවා. ඒ විදිහට යන්න. දැන් මේ පේන්ට් කරගෙන යන්නේ. මේව තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් මේ සර්වන්ට් රූම් එකේ මේකේ පිටිපස්ස ටොයිලට් එක තියෙනවා. මෙතනින් මේකත් ලොකු වොෂ්රූම් එකක් තියෙනවා. මේකේ මගේ අර පූසු දෙකක් දාලා තියෙනවා. අර ඉම්පෝර්ටඩ් පූසු වගේ. ඊට පස්සේ මේක තමයි පිටිපස්ස. මේ පිටිපස්සේ ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. මේකේ. ඊට පස්සේ මම පෙන්නන්න මෙතන වොෂින් මැෂින් තියන්නේ ඔක්කොම දොරවල් දෙකක් ඒ බාත් එකට තියෙනවා සර්වන්ට් රූම් එකේ. යට. ඒ එක බාත්රූම් එකේ දොරවල් දෙකක් එනවා. වෙනම ඊට පස්සේ ආයිත් සර්වන්ට් ටොයිලට් එකකුත් තියෙනවා. පැත්තෙන්. ඒ ඔක්කොම සෙපරේට් තමයි තියෙන්නේ. මෙතනින් ගේ ඇතුළට යන්න තියෙන්නේ මේ බිම ඔක්කොම ග්‍රැනයිට් අල්ලලා තියෙන්නේ. මේ තියෙන්නේ ග්‍රැනයිට් අල්ලලා. ඊට පස්සේ මෙතන ඉස්සරහාම කාමරයක් තියෙනවා. එක කාමරයක ඒක AC තියෙනවා. ඊට පස්සේ මෙතන අපි අර බුදුගේ තියලා තියෙනවා මේ කෑල්ල. ඒක අර උඩටම තියෙන තට්ටු හතරටම උඩටම තියෙනවා. ඊට පස්සේ මෙතනින් පඩිපෙළ තියෙනවා. පඩිපෙළයට කබඩ්ස් ගහලා තියෙන්නේ. මේ ඉස්සරහා තියෙන්නේ අපි දැන් එතනින් ඉස්සරහ දොර ගාවට ගියොත් එimhe අර විදිහටම තමයි රෝලර් ඩෝස් දෙකක් තියෙනවා. කා එකත් එක්ක මෙතන අනිත් රෝලර් ඩෝ එකේ ඇක්සස් තියෙනවා. ඊට පස්සේ යට තට්ටුවේ අර මෙතන එක කාමරයක් තිබ්බනේ. ඒකේ මෙතන කෑම කන කාමරේ තියෙනවා. මෙතනින් පැසේජ් එක තියෙනවා. ඒකේ ගෙදරත් එක්ක මෙතන කැලතේ පඩිපෙළ උඩට යන එක. මෙතනින් එක බාත් එකක් තියෙනවා. කම්ප්ලීට් හොට් වෝටර් ඒ ඔක්කොම මේකේ තියෙනවා. ඊට පස්සේ ඒකත් එක්කම කාමරයක් තියෙනවා. ඒකෙත් AC තියෙනවා. ඒ ලොකු කාමර තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ හෝල් එක තියෙන්නේ. ඒ මගේ අර ටීවී එකයි මේකයි එතනින් තියලා තිනවා. ඊට පස්සේ මෙතන එහෙම්මම
දැන් අපි ඒ කාමර දෙකේ ඉඳන් මෙහෙම ආවම මෙතන කිචන් එක තියෙනවා. ලොකු. මෙතන මේගොල්ලෝ ඉන්නවා. අපේ පුංචිලා. මේ කිචන් එක ඒකෙන්ම තමයි අර මම පෙන්නුවේ පිටිපස්සේ සර්වන්ට් රූම් එක තියෙන උඩ. ඊට පස්සේ මේ වොෂ් රූම් එකයි ටොයිලට් එකයි වෙනම තියෙනවා. මේ පැත්තෙන් අපිට ඕන තරම් ලොකු ඊට ප්‍රමාණයක් පිටිපස්සෙන් තියෙනවා. ඒ වගේ වටින්ම යන්නත් පුළුවන්. මෙතනින් දොර තියෙනවා. ඒකෙත් පිටිපස්ස මං කිව්වේ කෑල්ලක් දිගටම යන්න තියෙනවා අපිට. ඒකට මේක මේ පළවෙනි තට්ටුව. මේක පළවෙනි තට්ටුව. ඊට පස්සේ මේ දෙවෙනි තට්ටුවට මෙතනින් මම යන්නම් පඩිපෙලෙන්. මේ පඩිපෙල සම්පූර්ණයෙන්ම ලී වලින් තියෙන්නේ. මේ ලී හැම එකක්ම පාට කරලා නෙමෙයි මේ ලීයේ පාටට තමයි පඩිපෙල අරන් තියෙන්නේ. මේ නගිනකොට. මේ පඩිපෙල. දැන් අපි යන්නේ දෙවෙනි තට්ටුවට. දෙවෙනි තට්ටුවේ මේ තියෙන්නේ සාලේ. මේක ලොකු සාලයක් තියෙන්නේ. ඒ කියන්නේ යට එක හා සමානව මේ පොඩි සාලනේ ලොකු සාලයක්. ඒකෙම ඉස්සරහත් පෙන්නන්නම්. මේකේ ඉස්සරහට වෙන්න තියෙන කාමරේ අපේ වයිෆ් ලොක් කළා මම පෙන්නන්නේ ඒ වගේම කාමරයක ඒකෙත් AC තියෙනවා. මේ එළිය බැල්කනි එක. ලොකු බැල්කනි එකක් තියෙන්නේ. මේ කාමරයේ දොරවල් දෙක ඒකෙත් AC තියෙනවා. ඒ හා සමානම කාමරය තමයි තියෙන්නේ. මම පෙන්නන්නම් මේ මෙතනින් පිටිපස්සට යනකොට. මේ තුන්වෙනි එකට යන පඩිපෙළ තුන්වෙනි තට්ටුවට මේකත් උඩ තට්ටුවේ තියෙන එක බාත් එකක්. ඒකෙත් hot water lines එන ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මේක ඒතරින් පැසේජ් එක වගේ ඇතුල් වෙනකොට මේක එක කාමරයක් තියෙනවා. එක් කාමරයක්. ඒ කාමරේ සම්පූර්ණ ලී වලින් තියෙන්නේ. ඒකේ බාත් එකක් ඒ කාමරේට තියෙනවා. බාත් එකක් තියෙනවා. ෂවර්ස් ඔක්කොම මේව කළා. ඊට පස්සේ ඒ කාමරෙන් අපි එළියට එනකොට ඒකෙන් එළියට යන්න පැසේජ් එක තියෙනවා. එහා පැත්තට මම පෙන්නුවේ අර පඩිපෙලක් දෙවෙනි එකට ඇක්සස් තියෙනවා කියන්නේ. ඊට පස්සේ තව කාමරයක් තියෙනවා. ඒකත් ඔක්කොම ලී වලින් තියෙන්නේ. මේක එතකොට තුන්වෙනි තට්ටුව. මේක. මේ තුන්වෙනි තට්ටුව. ඊට පස්සේ මේ තුන්වෙනි තට්ටුවෙන් මේ දෙවෙනි තට්ටුව. මේ දෙවෙනි තට්ටුවේ තුන්වෙනි තට්ටුවට පඩිපෙළ තියෙනවා. නමුත් අර කරන්ට් එක ගන්න අතනින් වර අපේ පුංචිලා ඉන්නේ තුන්වෙනි එකේ. එතනින් කරන්ට් එක ගන්න මෙතනින් වහලා තියෙනවා. දැන් මම ඒක අරිනවා. හරි? තව දවස් දෙක තුනකින් මම මේක අරිනවා. මොකද ඒක වෙනම රෙන්ට් අවුට් කරන්න පුළුවන් උඩින්. ඒකට වෙනම කරන්ට් එක තියෙනවා, වෙනම ඇක්සස් තියෙනවා. ඕනනම් තට්ටු තුනටම මේ තනි පඩිපෙළ දිගටම තියෙනවා. මේ ඔක්කොම තට්ටු තුනටම පඩිපෙළ යනවා. රවුමටම. ඒ පඩිපෙළ යනවා. ඒකින්ද අර මේ දෙවෙනි තට්ටුවෙන් තුන්වෙනි තට්ටුවට අනේක අපි වහලා තියෙන්නේ. ඔක්කොම ලී වලින් තමයි පඩිපෙළ තියෙන්නේ. තුන්වෙනි තට්ටුවට වෙනකම්. ඊට පස්සේ මම පෙන්නන්නම්. එතකොට මේ ඇවිල්ලා දෙවෙනි තට්ටුව. මේ සාලත් ගොඩාක් ලොකුයි. මේ ඔක්කොම ග්‍රිල් ගහලා තියෙන්නේ. ඒ මුළු ඔක්කොටම ග්‍රිල් තියෙනවා. මම මේ කබඩ්ස් ඔක්කොම මේ දෙනවා. ඔහොම දෙනවා. මොකද මම මුකුත් ගෙනියන්නේ නැහැ. මේ ඒ තියෙන බඩුව එහෙමම මම දෙන්නම්. මේ කාමර ඔක්කොම මේ විදිහට තමයි තියෙන්නේ. මේ මෙතෙන්ටත් අපිට ඕන නම් පොඩි පැන්ට්‍රියක් මෙතෙන්ට සෙට් කරගන්න පුළුවන්. මේ කබඩ්ස් ඔක්කොම මේ ඇතුළට යනවා. මේ ඇදවල් වැටෙන්න ඕනේ. ඊට පස්සේ ආයෙ අපිට පළවෙනි තට්ටුවට ගිහිල්ලා මම පෙන්නන්න තුන්වෙනි තට්ටුවට ගිහිල්ලා. මම පෙන්නන්න දැන් මම මේ යන්නේ තුන්වෙනි තට්ටුවට. ඇයි ගේ ඇතුලෙන් වහලානේ තියෙන අර කරන්ට් එක ගන්න ඕනේ හින්දා ගත්තින්ද. දැන් මේ අපි යන්නේ තුන්වෙනි එකට. ඒක එළියෙන් පඩිපෙලෙන් තමයි අපි යන්නේ. මොකද අර ඇතුලෙන් අපි වහලා තියෙන හින්දා ඇතුලෙන් අරින්න පුළුවන් ඕනේ වෙලාවකට. නිකන් අර බ්ලොග් ගලෙන් කවර් කර විතරයි තියෙන්නේ.
දැන් තුන්වෙනි එකට යනකොට මේ හරිය ලොකු පැසේජ් එකක් ස්ලැබ් එකක් දාලා තියෙනවා. ඒකෙන් උඩ ටවර් එකට වෙනම ඇක්සස් දීලා තියෙනවා. ඊට පස්සේ මේ අපි යන්නේ තුන්වෙනි එකට. මේ තුන්වෙනි එක. මම තුන්වෙනි එකේ තෙලිය ඔක්කොම පෙන්නනවා. තුන්වෙනි එකෙත් තනිකර ටයිටේනියම් වලින් තියෙන්නේ. ඒකෙත් එක කාමරයක් මෙතනින් තියෙනවා. ඒකේ කුස්සියක් තියෙනවා. ඒකේ බාත්රූම් එකක් තියෙනවා. ඒකත් ටයිටේනියම් වලින්මයි තියෙන්නේ. ඊට පස්සේ ලොකු සාලයක් තියෙනවා. බාත්රූම් එක වෙනම තියෙනවා. මේ ඔක්කොම මම කම්ප්ලීට් කරලා දෙන්නම්. ඊට පස්සේ අර වගේම අර උඩට යටයි උඩ එන සම්බන්ධ වෙන කම්ම මෙහෙම තියෙනවා. මේ ලොකු සාලයක් තියෙන්නේ. ඒකෙත් මෙතන වෙනම කාමරයක් තියෙනවා පුංචි දුව ඉන්නවා. ඒකෙත් උඩ වෙනම බල්කනි එක තියෙනවා ලොකු. වෙන්නේ අට ඔක්කොම මේ විදිහට තමයි. ඒකෙත් වටේම යන්න පුළුවන් විදිහට එක විදිහට තියෙනවා. මේ වටේම. මේ කැලේ තමයි අපි පුංචිලා ඉන්නේ. ඊට පස්සේ හතරවෙනි එකට වෙනම පඩිපෙළ මෙතනින් තියෙනවා. ඒ ඔක්කොම ටයිටේනියම් වලින් තමයි තියෙන්නේ. මේ හතරවෙනි එකට තමයි අපි යන්නේ. මේ දොරවල් ඔක්කොම මම මාරු කරනවා. දැන්ටමත් මේ හදන්න දීලා තියෙනවා. දැන් මේ අපි ඉන්නේ හතරවෙනි එකේ. හතරවෙනි එකෙත් මේ බා කවුන්ටර්ස් වහලි විතරයි ගහන්න තියෙන්නේ. මේ බා කවුන්ටර් ලොකු ඒරියා එකක් මෙතන තියෙනවා. මේ බා කවුන්ටර්ස් තියෙනවා. මෙතන වෙනම වොෂ්රූම් එකක් තියෙනවා. ඒක ඔක්කොම ෆිටින්ස් අල්ලනවා හෙට අනිද්දා. නාන්න කරන්නේ ඔක්කොම. ලොකු උඩ ඒරියා එකක් තියෙනවා වෙනම. මේක පේන්ට් කරලා මේකට වටේ ලයිට් ටික විතරයි දාන්න තියෙනවා. ඒකට ඔක්කොම කරන්ට්ස් ලයින් ඔක්කොම තට්ටුවෙන් තට්ටුවට වෙන වෙනම මීටර්ස් ඇවිල්ලා තියෙන්නේ. මේ තුන මේ ඩී බෝඩ් ඇවිල්ලා තියෙන තුනට මේ කරන්ට්ස් ලයින් එක වෙන වෙනම උඩට ඇවිල්ලා තියෙන්නේ. ලොකු කේබල්ස් වලින්. ලොකු කේබල්ස් වලින් ඇවිල්ලා තියෙන්නේ. ඔය පේන්නේ උඩ තට්ටුව තමයි හතරවෙනි තට්ටුව. ඒකත් සම්පූර්ණයෙන්ම ඌමනා විතර රෙන්ට් අවුට් කරන්න පුළුවන්. මේක ලොකු ස්පේස් එකක් තියෙන ලොකු ගෙයක් හා සමාන කෑල්ලක් තමයි මේ තියෙන්නේ. ඒක යාර ෆන් එකට බොන්න කරන්න තමයි අර බා කවුන්ටර්ස් ගහලා ඒක වෙන මෙයා හදලා තින්නේ. යාට ඉවර කරගන්න බැරි වෙලා වැඩි අර කලින් හිටපු කට්ටියට. මේ වගේ ලොකු ඒරියා එකක් තමයි මේ දැන් තියෙන්නේ එළියේ. මේ අවට පරිසරය තමයි මේ තියෙන්නේ. මේ තියෙන උඩින් ඉඳන් අපි පල්ලෙහා බලනකොට. කොමුල ලොකු හොඳ টොප් ක්ලාස් එකේ ගෙවල් තමයි ඉති වටේම තියෙන්නේ. හොඳ පරිසරයක් තමයි මේ තියෙන්නේ වටේම. පොල් ගහකුත් තියෙනවා ගේ ඉස්සරහා. ඔන්න ඔය ටික තමයි ඉතින් මේ ගෙදර තියෙන්නේ. මම මේක පුංචිට දෙන්නම් මේ අංකල් දාන්න කියලා.